ඔව් අද අපි යන්න හදන්නේ කැලණිය පන්සලට. ඉතින් කැලණිය ගැන මම ඔයාලට කියන්න ඕනේ නැහැ ලොකුවට. ඔයාලා හොඳටම දන්නවා කැලණිය පන්සල ගැන. ඉතින් මේකේ තමයි අද අපි යන්නේ කැලණිය පන්සලට. මේක ඇවිල්ලා ඩයිහත්සු ටාෆ්ට් එකක්. අපිට කැලණිය පන්සලට යනකොට ඇත්තට මේ විදිහේ මැටි බඩු කඩ සෙට් එකක් පේනවා. මේක තමයි ඇත්තට පන්සලට යන පාර. ඔව් ඇත්තටම අපි ආවා ෆ්‍රෙන්ඩ්ස්. අපි දැන් ඉන්නේ කැලණිය පන්සලේ කාර් පාක් එකේ. ඔව් මේ කැලණිය පන්සලේ තියෙන චිත්‍රවල විශේෂත්වයක් තියෙනවා. මම ඒක ගැන ඔයාලට පස්සේ කියන්නම්. අපි මුලින් ගිහිල්ලා චිත්‍ර බලලා ඉමු.
ඔව් අපි පන්සලට ඇත්තටම ඇතුළුනේ සයිඩ් එකකින්. මේක තමයි කැලණිය පන්සලේ මේන් ගේට් එක. මේ විදිහට ගේට්ස් දෙකක් තියෙනවා. ඔව් මේක තමයි කැලණිය පන්සලේ ප්‍රධාන ගේට් එක. මේ විදිහ ලස්සන පොකුණු සෙට් එකක් තියෙනවා. ඒවා පහු කරගෙන තමයි ඇත්තටම පන්සලට ඇතුල් වෙන්න හදලා තියෙන්නේ. හැබැයි දැන් මේ පැත්තෙන් නෙමේ අපි එන්ටර් වෙන්නේ. ඒක නිසා අපිට මේව දකින්න වෙන්නේ නැහැ. ඔව් අපි ඇත්තටම ගොඩක් අය යන්නේ නැති තැනක් බලන්න තමයි මේ යන්නේ කැලණිය පන්සලේ. ඉතින් ඒකට යන ගමන් මම පොඩි විස්තරයක් කියන්නම් මේකේ තියෙන චිත්‍ර ගැන. මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ සෝලියස් මෙන්ඩිස් කියලා කෙනෙක් 1950 ගණන් වල වගේ. ඉතින් මේ චිත්‍ර වල විශේෂත්වය තමයි ඒවා සාමාන්‍යයෙන් පන්සල් වල ඇඳලා තියෙන චිත්‍ර සම්ප්‍රදායට වෙනස් විදිහකට එයා කැමති විදිහට එයාට නිදහස හම්බෙලා තියෙනවා. එයා කැමති විදිහට ඒ චිත්‍ර අඳින්න. අපි මේ පඩිපෙළ උඩට තමයි යන්නේ. ඔව් මෙතන තමයි මම අතට පෙන්වන්න ආපු තැන. අපි එතෙන්ට ගිහිල්ලාම මම ඔයාලට විස්තරේ මොකක්ද කියලා කියන්න. ඔයාලා මේ දකින්නේ ඇත්තටම කැලණි ගඟ කළුවර නිසා හොඳටම පේන්නේ නැතුව ඇති. මෙතන මේ වගේ තැනක් තියෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා 8 වෙනි අවුරුද්දේදී ලංකාවට වැඩම කරලා තියෙනවා. ඒ ඇවිත් ඉන්නේ මේ කැලණිය කියන තැනට. ඉතින් මේ තැන තමයි බුදුහාමුදුරුවෝ සහ ඒ බුදුහාමුදුරුවොත් එක්ක වැඩම කරපු අනිත් භික්ෂූන් ස්නානය කරපු තැන තමයි මේ තැන. කැලණියට එන ගොඩක් අය මේ තැනට එන්නේ නැහැ ටිකක් ඈතින් තියෙන නිසා. හැබැයි මේකත් විශේෂ තැනක්. ඔව් මේ ඉන්නේ කියන්නේ මේ රන්වල දෙවියන් කියලා. ඒ දෙවියෝ තමයි කැලණි ගඟට මේ අධිපති දෙවියෝ කියලා සලකන්නේ. මේ වගේ ලස්සන ගහකුත් තියෙනවා. කුමු දාන්න එපා කියලා තියෙනවා. මෙතන මට හම්බුණා පළතුරක්. මට යන හැම තැනම පළතුරු හම්බ වෙනවා. ඉතින් අපිට ඇත්තටම මේක අද අපේ ඔෆිෂියල් කෑම අපේ නිල ආහාරය විදිහට ගන්නත් පුළුවන්. මේවට කියන්නේ කොට්ටම්බ කියලා. අපි කොට්ටම්බා ටිකක් හිඳගෙන යමු. ඔව් අමුතු හැඩයක සුපිරි ගහක් තියෙනවා. ඔව් ඉතින් අපි දැන් ආපහු යන්න හදන්නේ. අද අපි ගියේ කැලණිය පන්සලට. අපි යූෂුවල් යන විදිහ තැනක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් යන්නේ කැලයක් හරි ගලක් හරි ගහක් හරි බලන්නනේ. අද ගියපු තැන ඔයාලා සමහරට ගිහිල්ලත් ඇති. හැබැයි ඉතින් මේ තැනත් අපි ගොඩක් වෙලාවට කැලණියට ආවම යන්නේ නැති විදිහ තැන් කීපයකට ගියා. ඉතින් subscribe කරලා like කරලා පොඩි support එකක් දෙන්න. Thank you.